2026 අවුරුද්ද වෙනකොට ලෝක දේශපාලනයේ මහත් කම්පනයකට පත් වෙලා ඉන්නේ. අවුරුදු 35කට වැඩි කාලයක් ඉරාන රාජ්‍යයේ ඉහළම බලය අතරගත පුද්ගලයා. ඔහු අවසානයේ මිය ගියා. ජනාධිපතිට වඩා බලවත් හමුදාව පාලනය කරපු, නීති පද්ධතිය පාලනය කරපු එකම පුද්ගලයා. ඔහු තමයි අලි කමේනි. අද අපි බලමු ඔහුගේ බලය, ඔහුගේ ජීවිතය සහ ඔහුගේ මරණයෙන් පස්සේ ඉරාන රාජ්‍යයට අත්වන ඉරණම කොයි වගේද කියලා. අලි කමේනිගේ ළමා කාලය සහ ඔහුගේ පවුල් පරිසරය ගැන අපි බැලුවොත් ඔහු උපත ලබන්නේ 1939 අප්‍රේල් 19 වෙනිදා මෂද් කියන නගරේ. ඔහු උපන්නේ ආගමික පවුලක. කුඩා වයසින්ම ඔහු ආගමික දර්ශන ඉගෙනගත්ත පුද්ගලයෙක්. ඔහුව ඉදිරියට අරන් යන්නේ කොම් කියන නගරයෙන්. කොම් කියන්නේ ඉරාන රාජ්‍යයේ තියෙන වැදගත්ම ආගමික මධ්‍යස්ථානයක්. ඔහු එහිදී ඉගෙන ගන්නවා ෂියා ඉස්ලාම් න්‍යාය සහ නීති සහ දේශපාලන ඉස්ලාමීය මතවාද සහ අදහස්. 1979 විප්ලවය තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්නේ. 1970 දශකයේ වෙනකොට ඉරාන රාජ්‍ය පාලනය කරේ මොහොමඩ් රෙසා පාලවී කියන රාජ්‍ය නායකයා විසින්. එයා ටිකක් වෙස්ටර්න් ලයිෆ් ස්ටයිල් එක ප්‍රොමෝට් කරපු බටහිර ගැතිවාදී නායකයෙක්. ඉතින් මේක ගොඩක් ආගමික නායකයින්ට ප්‍රශ්නයක් වුණා. මේ හින්දා තමයි ඉරාන විප්ලවය ආරම්භ වුණේ. මේ ඉරාන විප්ලවයේ නායකයා රුහොල්ලා කමේනි. ඉතින් අලි කමේනි කියන්නේත් මේ විප්ලවයට සක්‍රියව සහභාගී වෙච්ච පුද්ගලයෙක්. විප්ලවයෙන් පස්සේ ඉරාන රාජ්‍ය ඉස්ලාමික් රිපබ්ලික් එකක්. ඒ කියන්නේ ආගමික නීති මත පදනම් වෙච්ච රජයක් බවට පත් වුණා. 1981 දී අලි කමේනි ඉරානයේ ජනාධිපති බවට පත් වුණා. මේ කාලේ ඉරානය සහ ඉරාකය අතර යුද්ධයක් පැවතුණා. මේ යුද්ධය අවුරුදු 8ක් පමණ දීර්ඝ වුණා. ලක්ෂ ගණනක් ජනතාව මිය ගියා. ඉරානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඉතින් ඔහු ජනාධිපති වශයෙන් යුද්ධ කළමනාකරණය, රටේ ආරක්ෂාව සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් කටයුතු කළා. ඉතින් අලි කමේනි ඉරානයේ ජනාධිපති වශයෙන් 1981 ඉඳන් 1989 දක්වා අවුරුදු 8ක කාලයක් ජනාධිපති වශයෙන් කටයුතු කළා. 1989 දී එවකට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වෙච්ච රුහොල්ලා කමේනි මිය ගියා. ඉතින් ඊට පස්සේ අලි කමේනි ඉරානයේ ඊළඟ ආධ්‍යාත්මික නායකයා බවට පත් වුණා. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍ය දේශපාලන තනතුරක් නෙමෙයි. ඔහුට තියෙන බලය ගත්තාම හමුදාව, අධිකරණ පද්ධතිය, රාජ්‍ය මාධ්‍ය, ඒ වගේම එම රාජ්‍යයේ නීති පරීක්ෂා කරන ආයතනයේ විදේශ ප්‍රතිපත්ති කොටින්ම කිව්වොත් ඉරාන රාජ්‍යයේ අවසාන තීරණය ගන්න මේ ආධ්‍යාත්මික නායකයා. අලි කමේනි යටතේ ඉස්ලාමික් රිවොලූෂනරි ගාඩ් කෝප්ස් IRGC එක බලවත් වුණා. IRGC කියන්නේ හමුදා බලයක් සහිත ආර්ථික බලයක් හිමි විදේශ මෙහෙයුම් කරන සංවිධානයක්. මෙමගින් සිරියාව, ඉරාකය, ලෙබනනය වගේ රටවල් බොහෝමයකට බලපෑම් ඇති කළා. අලි කමේනිගේ පාලන සමයේදී විරෝධතා ව්‍යාපාර රැසක් දියත් වුණා ඔහුගේ රජයට සහ ඔහුගේ පාලනයට එරෙහිව. ඒ තමයි 2009 ග්‍රීන් මූව්මන්ට්, 2019 ෆුවල් ප්‍රොටෙස්ට් සහ 2022 වුමන් ලයිෆ් ෆ්‍රීඩම් කියන මේ විරෝධතා ව්‍යාපාර. 2009 ග්‍රීන් මූව්මන්ට් ගත්තහම 2009 දී ඉරාන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවේ මොහොමඩ් අහමදිනජාද් කියන පුද්ගලයා. නමුත් ගොඩක් ජනතාව විශ්වාස කළේ මේ මැතිවරණය වංචා කරලා ඔහු ජයග්‍රහණය කරා කියන එක. ඉතින් මේකට විරුද්ධව ලක්ෂ ගණනක් ජනතාව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සහ අනෙකුත් නගරවල වීදිවලට බැසලා විරෝධතා ව්‍යාපාර දියත් කළා. මේ විරෝධතා ව්‍යාපාරයේ ග්‍රීන් මූව්මන්ට් කියලා හඳුන්වන්නේ එවකට විපක්ෂ අපේක්ෂකයාගේ කැම්පේන් එකේ පාට වෙලා තිබ්බේ කොළ පාට. එහෙම නැත්නම් ග්‍රීන් කලර් එක. ඉතින් මේ ප්‍රතිඵලයේ හින්දා රජය දැඩිව මේ විරෝධතා ව්‍යාපාරය පාලනය කරලා ගොඩක් දිනක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ 2019 ඇතිවෙච්ච තත්ත්වය ගත්තොත් 2019 නොවැම්බර් මාසේ ඉරාන රජය හදිස්සියෙම ඉන්ධන මිල වැඩි කරා. කොටිම කිව්වොත් 150ක් 200ක් වගේ ජන ප්‍රමාණයකින් තමයි මේ ඉන්ධන මිල වැඩි කරේ. ඉතින් ඉරාන ජනතාවට ඒක ලොකු ආර්ථික බරක් වුණා. මේ හින්දා ජනතාව රට පුරාම විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අන්තර්ජාල සම්බන්ධතා කපා දැම්මුවා. ඊට පස්සේ ආරක්ෂක බලකායන් භාවිතා කරලා ගොඩක් කියන්නේ දහස් ගණනක් ජනතාව මේ විරෝධතා ව්‍යාපාරය නිසා මරණයට පත් වුණා. ඉතින් ඉරානයේ ඉතිහාසයේ ඇතිවෙච්ච දැඩිම විරෝධතා ව්‍යාපාරයක් විදිහට මේ 2019 ෆුවල් ප්‍රොටෙස්ට් එක හඳුන්වන්න පුළුවන්. 2022 ඉරානයේ කාතරත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙන්නේ මේ වුමන් ලයිෆ් ෆ්‍රීඩම් කියන විරෝධතා ව්‍යාපාරයෙන් හින්දා. 2022 දී 22 වෙනිදී මහසා අමීනි කියන තරුණිය
පොලිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ මරණයට පත් වෙනවා. ඉතින් මේකට හේතුව වෙලා තිබ්බේ ඇය හිජාබ් එක නොපැළඳීම කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක ඔවුන්ගේ නීතිය උල්ලංඝනය කිරීමක් වශයෙන් ඔවුන් දක්වලා තිබ්බා. ඉතින් මේ මරණයෙන් පස්සේ ඉරාන රාජ්‍ය පුරාම කාන්තා අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධයෙන් ගොඩක් විරෝධතා ව්‍යාපාර දියත් වුණා. ඒ අනුව තමයි Women Life Freedom කියන පාඨය ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ. ඉතින් මේකෙත් ගොඩක් ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ වගේ විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. සහ වැදගත්ම දේ තමයි ජාත්‍යන්තරයේ අවධානය විශාල වශයෙන් ඉරානය වෙත යොමු වෙන්න පටන් ගත්තා. අලි කමේනි ගොඩක් කාලෙක ඉඳන් ඇමරිකාව සහ ඊශ්‍රායලයත් එක්ක දැඩි විරුද්ධ මතවාදයක තමයි ජීවත් වුනේ. ඔහු විශ්වාස කරා ඉරානයේ තියෙන මේ න්‍යෂ්ටික ව්‍යාපෘති ඔහුගේ රටේ විදුලි බලය සහ තාක්ෂණික වටිනාකමක් නිර්මාණය කරලා දෙයි කියලා. නමුත් බටහිර රටවල් සැක කළේ මොවුන් න්‍යෂ්ටික අව්‍යායුධ ඒ වගේම බෝම්බ හදන්න තමයි මේ න්‍යෂ්ටික බලාගාර මේව භාවිතා කරන්න කියලා. ඉතින් මේ හේතුවෙන් ඉරානයට බටහිර රටවල් වලින් ගොඩක් සම්බාධක විශේෂයෙන්ම ඇමරිකාවෙන් සම්බාධක එල්ල වෙච්ච හින්දා සම්බාධක දැම්ම හින්දා ඉරාන ආර්ථිකය ඇත්තටම දුර්වල තත්ත්වයකට පත් වුණා. මේ හින්දා උද්දමනයේ ඉහළ ගියා. ඒ වගේම තෙල් අපනයනය අඩු වුණා. විදේශ මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණා. ඉතින් සාමාන්‍ය ජනතාව ආර්ථික වශයෙන් ලොකු ගැටලු රැසකට මුහුණ දෙන්න පටන් ගත්තා. මෙම මතවාදයන්හි පරස්පර භාවය සහ ඔවුන් පවත්වපු සාකච්ඡාවන්හි අසාර්ථකභාවය හේතු කොටගෙන මේ වන විට මැද පෙරදිග එකම යුද කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා ආරම්භ කරපු ඒකාබද්ධ මෙහෙයුමකින් ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වන අලි කමේනි මේ වන විට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. වයස අවුරුදු 86ක් වෙච්ච ඔහු මිසයිල ප්‍රහාරයකින් මිය ගියා කියලා තමයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව දවස් 40ක රාජ්‍ය ශෝක කාලයක් මේ වන විට ඉරානයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැන් මොහුගේ මරණයෙන් පස්සේ ඉරානයට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන එක තමයි ඊළඟ ගැටලුව වෙන්නේ. ඉරාන නීතිය අනුව ඊළඟ ආධ්‍යාත්මික නායකයාව මොවුන්ට තෝරගන්න වෙනවා. ඒ වගේම මේ හින්දා ඉරාන රාජ්‍යයේ දැන් පවතින තත්ත්වය වෙනස් වෙයිද? එහෙමත් නැත්නම් අලි කමේනි පවත්වාගෙන ගිය ඒ පද්ධතිය දිගටම පවත්වාගෙන යයිද කියන එක ඇත්තටම අපිට ගැටලුවක්. බලය කියන දේ සදාකාලික දෙයක් නෙමෙයි. නමුත් බලයෙන් ගොඩ නැගුණු පද්ධතීන් ඉතිහාසයෙන් වෙනස් කරනවා. ඕගොල්ලන්ගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සුබ දවසක්. විශ්ව විනිවිද දකින්න ආපු යාළුවෝ හැම දෙනාට